හොඳ යාළුවනේ ඔයගොල්ලන්ට මම කියලා දුන්න දවසක් මේ කොහොමද අපි මේ ජීවිතය ගොඩනගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කියලා දවසක් කිව්වා. ඉතින් ඔයගොල්ලෝ කිව්වට මම ඒක මේ තාම බුත් එකකට මට වීඩියෝ කරන්න බැරුව ගියා. ඉතින් අද මම ඒකේ සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මේකයි ජීවිතය අපිට නොකුත් ගොඩනගා ගන්න කොට අපේ ජීවිතේ නොකුත් අභියෝග එනවා. ඒක ටැලන්ටඩ් අභියෝග ප්‍රශ්න එනවා. ඒතකොට අපිට මානසික ආතතිය ડિප්‍රෙෂන් කියන දේවල් අපි මනසට ඇති වෙනවා. ඒ ඔක්කොම එන්නේ අපි ස්නායු වරහා තමයි මේ සේරම ගමන් කරන්නේ. ස්නායු කියන්නේ මේ ඉස්කේ ගස්වල තියෙන අපේ මේ සියුම් මොළයේ තියෙන නහර හරහා තමයි මේ සේරම ගිහිලි කරලා අපිට මේ අපි මොළය කන්ට්‍රෝල් කරගන්න බැරුව අන්බැලන්ස් වෙලා හිතතරපත් වෙන්නේ අන්නේ හින්දා. එතකොට ලේ ගමනාගමනේ මේ අඩු වෙලා ඊට පස්සේ ඉස්සරහදී විරුවරදී මේ ඔලු කැක්කුම නම්මනම් ඇවිල්ලා අපිට අපි කරගෙන යන කර්තව්‍ය කරගෙන යන්න බැරි වෙලා අපි මන්දෝසායි වෙලා ඒක ඩවුන් වෙනවා. ඒ කරන කර්තව්‍ය. ඉතින් ඔය හැම දෙයකටම විසඳුමක් තමයි අපි එකම විදිහට ඔය ස්ථාවරත්වය අපි මනසේ ඒකාග්‍රතාවය මේ ආත්මය ආධ්‍යාත්මය අපි සංවර්ධනය කර ගැනීම. ඉතින් ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න අපිට ඕන කරනවා අපිට ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න. ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න අපිට විශේෂයෙන් වැදගත් වෙන එක දෙයක් තමයි මෙඩිටේෂන්. ඒ භාවනාව. භාවනාව කරලා අපි මේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට ඇතුළට අනිත් අවශ්‍ය වෙන මේ අපේ නිරෝග වලින් අපිට කියන්නේ බේරෙන්න. ඒ කියන්නේ මේ ආධුතට ස්නායු පද්ධතියට හරි මොළයට හරි මේ අනිත්‍ය අවයවයන් වලට කිසිම දෙයකට වේදනාවක් නොවන විදිහට අපිට එක්සර්සයිස් කරලා ඒක හදාන්න පුළුවන්. ඒ කියන්නේ ආධ්‍යාත්මය සම්පූර්ණය කරගන්න මනස දමනය කර භාවනාවෙන් කරන්නේ මනස දමනය කරගන්න. ඒ කියන්නේ භාවනාව අපි කරනකොට ඒකාත්මීය වෙලා භාවනාව කරනකොට ඊට පස්සේ අපිට පුළුවන් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා හිතේ. එතකොට ඒකම තමයි අපි ව්‍යායාම කරනකොටත් අපිට ඕන වෙන්නේ ඒකාග්‍රතාවය. කොච්චර තරුණු දැඩි පුහුණුවක් ලැබලා වේදනාව කොච්චර ආවත් අර ඒකාග්‍රතාවයේ මනසේ ඒකාග්‍රතාවයේ භාවනාව තුළ ලබන ඒකාග්‍රතාවයේ මත අපිට පුළුවන් ඒක දරා ගන්න. කොච්චර වුණත් ඒක දරා ගන්න. ඒක දරාගෙන අපිට පුළුවන් ඒක අපි ඔක්කොම ජයගෙන ඉදිරියට යන්න. ඉතින් දැන් තරුණ කාලේ වගේ නෙමෙයි අපි තරුණ කාලේ දැන්ටත් ඉන්නවා වීරයෝ. අපිට ඒ කාලේ හිටියා වීරයෝ. අපි 1970 ගණන් වල 1960 ගණන් වල 1900 කියන අපි ඉවදාන පස්සේ අපිට රිදී තිරේ අපි දැක්කා හොඳ වීරයෝ. කවුද හිටියේ වීරයෝ? කවුරුන් නෙවෙයි බෲස් ලී, ජෙට් ලී, ජැකි චෑන්, වෑන් ඩෑම්, ජේසන් ඇන්තම් වගේ හොඳ වීරයෝ හිටියා අපිට. ඒ කට්ටියගේ සටන් සයිලින් අපි නිතරම බලනවා. ඊට පස්සේ අපිව ෆලෝ කරනවා. ඕන්නේ අපි පාරේ වහිනකොට අපිට හිතෙන්නේ බෲස් ලී ෂෝ එකක් බලලා පාරේ බලනකොට අපිට පේන්නේ අපි දැනෙන්නේ අපි බෲස් ලී යනවා වගේ තමයි අපි යන්නේ. ඒව තමයි අනුකරණය කරන්නේ. ඒ ආත්මය අපි මේ අට මිදුළු වල පවා අපි ගිහිලා තියෙනවා. බෲස් ලී ආත්මය, ජෙට් ලීගේ, ජැකි චෑන්ගේ, ජේසන් ඇන්තම්, වෑන් ඩෑම් ඒගොල්ලෝ කික් කරනවා සයිඩ් කික්, ෆ්‍රොන්ට් කික්, ඒගොල්ලෝ කික් බැලන්ස්, ඒගොල්ලන්ගේ ප්‍රතිපදියට එකපාරින් ගහලා වට්ටන එක. අපිටත් ඕනේ ඒ වගේ. ඉතින් අපිත් හදන්නේ ඒ වගේ වෙන්න. ඒගොල්ලොත් ඒ වගේ තරුණ බරුවොත් ඒ වගේ වෙන්න ඕනේ. මේ හැම දෙයකටම තියෙන එකම විසඳුම තමයි ඒ වගේ යම්කිසි විවරයක් තමන් හදාගන්න. එතකොට තමන්ට හදාගෙන මේ මාර්ගය අනුගමනය කරනකොට අර තියෙන මේ තමන්ට ලොල් වෙන ගිජු වෙනවනේ යම්කිසි නරක මද්ද්‍රව්‍යයකට වෙන දෙයකට ගිජු වෙනවනම් ඒ ගිජු වෙන එක අපිට නතර කර පාලනය කරගන්න පුළුවන්. කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මනසින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මොකද අපි ආස කරන අපි ප්‍රිය කරන එකම දෙයකට. එතකොට ඒක අපි භාවනා කරනකොටත් ඒක අපි යටිහිතට දාගන්න පාවද්ද ගන්න. යටිහිත තියෙන උඩුහිත තියෙනවා. ඉතින් අපි දෙයක් කෙරුවත් අපිට කරලා අපි යම්කිසි තාමරික වැඩ කරන්න ගියත් යටිහිත අපිට බල කරන ඕක කරන්න යන්න එපා උඹ. උඹට කිව්වොත් එහෙම මේ තත්ත්වෙටමපත් වෙනවා. ඒ කියන්නේ යටිහිත බලවත් කර ගැනීම. ඒ කියන්නේ භාවනාව තුළින් වෙන්නේ ආධ්‍යාත්මයක් සම්වර්ධනයක්. ඒ කියන්නේ මේ යටිහිත බලවත් කර ගැනීම. එතකොට මේ යටිහිත බලවත් කරගත්ත පස්සේ අපිට ගොඩාක් දුරට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි නොහිතන දුරක් යන්න පුළුවන්. ඒවා ඉතින් මේ භාවනාව සම්බන්ධවත් මම ඔයගොල්ලන්ට ඉතිරි කියලා දෙන්න. එතකොට ඒකත් හරි වටිනවා. ඊට පස්සේ මම උට මේ ව්‍යායාම සම්බන්ධව කියලා දෙන්න. එතකොට මේ ඒකයි ඔයගොල්ලෝ වීරයෙක් අනුගමනය කරන්න. ඒ තත්ත්වයටපත් වෙන්න අපිට හදාගන්න පුළුවන්. එතකොට අපිට මේ
අපේ ඉදිරි පරපුර හොඳ පරපුර බිහි කරන්න පුළුවන්. ඉතින් මේ ඒක තමයි මට කියන්න ඕන උනේ ගොඩක් දුරට. මේ හිතේ මගේ හිතේ තිබුණු මේ ආසාව කියන්න මේ ඔයගොල්ලෝ හැමෝම කියන්න තිබුණු දෙයක්. ඒ කියන්නේ අපි ඒ කොහොමද කියන්නේ මම කොහොමද මේ මගේ தත්ත්වය මේ தත්ත්වයට මගේ විසිදල් එක දැන් 57ක් වෙනවා වයස. නමුත් ඉතින් මම පරාද වෙන්න කිසිම කෙනෙකුට කැමති නැහැ. ඒ කියන්නේ කිසිම තරුණයෙක් තරුණයෙක් වුණත් මම ඒ කියන්නේ මගේ කවුරුත් මගේ හැකියාව කියන්නේ මගේ මනස ඒ කියන්නේ මම සම්බන්ධය කරගත් ආකාරය කියන්නේ මගේ තියෙන පෞරුෂය මම සෙකන්ඩ් කරගන්න කැමති නැහැ කිසිම තැනකදී. ඒ කියන්නේ ඉතින් සෙකන්ඩ් වෙනවත් ඇති ඉතින් උඩු හිත තමයි ඒක මෙයා කරන්නේ. උඩු හිතට ආසාවන් විදු වෙනවා වහල් වෙනවා. මේක ඉතින් මේ උඩු හිත පිස්සා. ඒක අවුලක් නැහැ. නමුත් යටිහිත අර ඔක්කොම দমনය කරලා මාව මේ බය කියන එක හින්දා මාව පාලනය කරලා කන්ට්‍රෝල් කරලා මාව තියාගන්නවා. ඒ කියන්නේ මාව හොඳ මිනිස්සෙක් කරලා තියාගෙන ඉන්නවා. ඒකත් ඕගොල්ලන්ට තිය ආදර්ශයක්. අපි කියන්නේ මම කියන්නේ නරක දෙයක් නෙමෙයි. උගුත් ඒ වීරයෝ අනුගමනය කරන්න ෆලෝ කරන්න. ඒගොල්ලෝගේ අනුසාරයෙන් ඒ ගමන යන්න. ඒගොල්ලන්ගේ දක්ෂතාවයට ඉන්න ඒගොල්ලෝ මොනතරම් කැපවීමක් කරන්නද අන්න ඒක ඕගොල්ලෝ පිටට ගන්න. ඒකෙන් අපිට යන්න බෑ ලූසිල්ලගේ තරමට තියා අපිට ඒකේ මයිලක් ගන්නවත් යන්න බෑ. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ අපිට ඒකේ ඒගොල්ලන්ගේ මේ කිය මාර්ගයේ මේක අඩුවනේ මගටවත් පොඩ්ඩක් කරලා නිකන් යන්න අපි කොහොම try කරන්න ඕනේ. ඒකට අපිට මොකක්ද තැනකදී මොකක් හරි ඉතින් මේවා වෙන්න බුල අපිට යන්න ඉතින් කාලයක් අපිට නැතුව ගියා ඉඳ අපිට මේ තත්ත්වයට හිටියා. නැත්නම් අපි නමුත් තාමත් try කරන්නේ ඒ තත්ත්වයේ මේ ස්ටෑන්ඩඩ් එක තියාගන්න. ඔය විදිහට ඒ ස්ටෑන්ඩඩ් එක හදාගන්න තමයි ඕනකම තියෙන්නේ. ඒක ඔයගොල්ලොත් ඒක තමයි try කරන්න කියලා කියන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ තව ඉස්සරහට මම exercises ඒකට භාවනා කරන ක්‍රම meditation ක්‍රම තව ව්‍යායාම මේ කොහොමද මේ ශරීරය flexible කරගන්නේ ඒක තව ශරීරය සක්මත් කරගන්න මේ මාතපය මාංශ පේශි ඒවා වර්ධනය කරගන්න ආහාර සක්මත් කරගන්න මේ හැම දෙයකටම අපිට අවශ්‍ය නැහැ මේ බඩේ ශක්තිමත් බව මේක කොහොමද මේ ගල් කරගන්නේ මේ බඩ ගල් කරගන්න ඕනේ මන්ට බඩ ගලක් වගේ ශක්තිමත් කරලා ඕන දෙයක් කරන්න පුළුවන් ඒක හදාගන්න අපි සීන් එකක් කියන කිට්ටු එකක් උන්ට හදාගන්න ලස්සනට යට මෑට මේ වෙලා අපිට මේ යාට වෙලා මූ වෙලා අපි ක්‍රියාකාරකම් හදාගන්න අපි ඒකට තමයි අපි උත්සාහ කරන්නේ ඒක හදාගන්න ඉතින් මම ඔයගොල්ලෝ විදිහට කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේක බලන්න අරබල ඉවරලා මේකේ අඩුපාඩු තියෙනවා මොනවද කියලා දෙන්න. ඒ වගේම තමයි මේක බලලා ඔයගොල්ලෝ සතුටු වුණා. මට මේකට ලයික්ස් කරන්න, කමෙන්ට්ස් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහෙනම් මේ අපි නැවත වීඩියෝ ගමු. එතකන් ජය වේවා සරණයි.